දැරීමටයි මේ සූදානම. ඒ සඳහා ජාතික යොමු සේනාංක මධ්‍යම පළාත් අධ්‍යක්ෂක එක්.කේ. විජේරත්න විද්‍යාර්ථීලා අපේ හොඳ දවසක් අපේ දෙවෙනි අධ්‍යයන ලෙස අපි දඹුල්ලේ ස්ටාර්ට් කරා. ඉතින් ඇත්තටම අපේ එකම අරමුණ වෙලා තියෙන්නේ ලංකාවේ පුහුණු දක්ෂ සූපවේදියෙක් බිහි කිරීම. ඉතින් එතනින් අපි පටන් ගත්ත පළවෙනි ගැම්ම මොරටුවේදී අපි කරා. පිරිපුන් පුද්ගලයේ ගෝලීය පරිසරයට නැත්නම් ගෝලීය වේදපොළට කොන්තිරි තමයි අපේ දැක්ම වෙනවා. ඉතින් ඒ සඳහා අද හොඳ අවස්ථාවක් මේ අපේ කුමුලාමින්ට ඒ වගේම අනිකුත් නවක සුපවේදීන්ට දැන් චෙක් ඉන්දියා ශ්‍රී ලංකා ආයතනයේ වැඩසටහන ඉතින් මේ වැඩසටහන අයිබෝවන් ෂෙෆ් යූනියෝ එකක් ඉන්න අවිත් එක්ක ඉන්න මෙම්බර්ස්ලටයි ෂෙෆ්ලටයි සියලුම දෙනාට. ඉතින් ෆස්ට් ඉවෙන්ට් එක සීසන් 1 කිරුණා අපේ මොරටුව හොටෙල් පරිසරයේදී. දැන් සීසන්ස් 2 කරනවා දඹුල්ලේ ටෙක් එකේ. ඉතින් තාමත් හොඳ ආකාරයෙන් කරගෙන යනවා මේ කල්ලරි ආර්ට් එක. ඉතින් අපිට ඇත්තටම සතුටුයි හොඳ ප්ලේයර්ස්ලා ටිකක් ඉන්නවා. ඉතින් අපිත් එක උගලොත් එන්න ඉස්සරහට අපි කල්ලරි ආර්ට් ඕගනයිසින් වෙනවා. එතකොට තවත් වෙන ප්‍රෝග්‍රෑම්ස් එක ඕගනයිස් වෙනවා. අපිත් එක ජොයින් වෙන්න. බොහොම ස්තුතියි මම ෂෙෆ් රන්දිගේ ෂෙෆ් යුරෝප් ශ්‍රී ලංකා වයිට් ප්‍රෙසිඩන්ට්. අයිබෝවන් ෂෙෆ් ශ්‍රී ලංකා ෂෙෆ්ලා සහ මෙම්බර්ස්ලා සියලු දෙනාටම. ඉතින් අද අපේ දෙවෙනි ඉවෙන්ට් එක පටන් ගත්තා දඹුල්ලේ යූත් එකේ. ඉතින් අපි සාර්ථකව දෙවෙනි ඉවෙන්ට් එක දැන් මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන වෙලාව. ඉතින් එන්න සියලු දෙනාටම අපි බලමු අපේ අනාගත ෂෙෆ්ලා කොහොමද මේක තරඟ වදින කෙනද. ඉතින් බොහොමත්ම සතුටුයි මොකද අපි දෙවෙනි ඉවෙන්ට් එක විදිහට දඹුල්ල තෝරා ගැනීමත් අපි මම හිතන්නේ නිවැරදි දැනක් වෙනවා. මොකද යූත් එක තෝරා ගැනීම ඒ වගේම පළවෙනි ඉවෙන්ට් එකත් අපි සාර්ථක කරා. දෙවෙනි ඉවෙන්ට් එකට මේ විදිහටම සාර්ථක කරගෙන යනවා. මේ සියලු දෙනාම ඉතාමත් උද්ඝෝෂකාරීව සහ දක්ෂව මේ ඉවෙන්ට් එක ප්ලේ කරන මේ වෙලාවේ. ඉතින් සියලු දෙනාටම ආරාධනා කරනවා අපි සමග එකතු වෙන්න. ඉදිරියේදීත් අපි ඉදිරියට තව වැඩසටහන් කීපයක් තියෙනවා. තුන්වෙනි ඉවෙන්ට් එකත් මේ මාසෙම අපි ඕගනයිස් කරලා දෙන නිසා සියලු දෙනාම ඒ සම්බන්ධව සහ ඒකත් දැනුවත් වෙන්න සහ මේ ප්‍රෝග්‍රෑම් එක කරන අතරේම ඉතින් සියලු දෙනාටම සුබ දවසක්. අද දවස ජයග්‍රහී දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.